ඊළඟ max function එක max function එකෙන් මොකද කරන්නේ cell range එක තියෙන maximum value එක අපිට return කරනවා. හරිද? cell range එකකින් maximum value එක අපිට return කරනවා. max a1, b2, c1. එතන මේ තුනෙන් දැන් මෙතන cell range එකක් නෙමෙයි cells තුනක් කියලා ඒකෙන් maximum value එක a1, b2, c1 a1 මේක b2 කියන්නේ 3 a1 කියන්නේ 2 නේද a1 කියන්නේ 2 b2 කියලා කියන්නේ 3 c1 කියලා කියන්නේ 4 මේකේ maximum value එක අපිට return කරන 4 කියලා 4 return කරා හරි max a2 c2 a2 c2 a2 කියලා කියන්නේ 5 c2 එතන දැන් මම මේක ක්ලියර් කරන්න A2 කියන්නේ මෙතන A2 C2 ඒ කියන්නේ A2 C2 වෙනකොට 5 3 7 නේද? කමා B3 ඒකට B3 ත් අයිති කරගන්නලු B3 කියලා කියන්නේ 9. ඒතර 5 3 7 9 වලින් මැක්සිමම් වැලියු එක 9 කියලා අපිට රිටර්න් කරනවා. හරි? තේරෙනව නේද? right. ඊළඟට max A1 C1 A1 C1 කිව්වහම මෙතෙන් ඉඳලා මෙතෙන්ට. ඒ කියන්නේ 264 264 වලින් 6 තමයි maximum. max A1, B2 C2 A1 කියන්නේ මේ සෙල් එක අයිති වෙන 2 B1 C2 බලන්න මෙතන මොකද එන්නේ කියන්නේ B1 C2 B1 C2 B1 කියලා කියන්නේ 6 B1 C2 C2 කියලා කියන්නේ 12 හරි මේ රේන්ජ් එක කියන්නේ මොකද්ද මෙන්න මේ ටික ඔක්කොම අයිති වෙනවා මෙතෙන්ට හරි B1 C2 කිව්වම B1 පට starting cell address එක this is begin cell address හරි cell range එක තියෙන this is begin cell address හරි begin this is ending cell address end cell address end එතන මේක තමයි cell range එක 6437912 මේ ටික ඔක්කොම අයිති වෙනවා ඊට in addition A1 මේත් අයිති වෙනවා එතන මේකේ largest value එක A B1 C sorry B1 කියන්නේ මේක B1 C2 කියලා කියන්නේ මෙතන මේක නේද ඒ කියන්නේ මෙන්න මේ රේන්ජ් එක B1 C2 කිව්වහම මෙන්න මේක එකයි ඊට අමතරව A1 කියන්නේ මේක එතකොට මේකේ largest එක මොකද්ද 7 නේ හරිද තේරුණාද ඒක තේරුණා සර්. very good right එහෙනම් අපි ඊළඟ එකට යමු min function max එක වගේම තමයි min එකෙන් ඒකේ අනිත් පැත්ත max එකෙන් maximum largest value එක return කරනවා min function එකෙන් minimum value එක return කරනවා හරි ඒකත් අර විදිහටම අපිට cell range ගන්න පුළුවන් අර විදිහට max එක ගත්තා වගේම බලන්න min a1, b2, c1 ඒ කියන්නේ අතරමැද තියෙන values ඔය විදිහට ගන්න පුළුවන් හරි ඒතර a1 කියලා කියන්නේ දෙක a1, b2 කියන්නේ 3 c1 කියන්නේ 4 ඕකේ මිනිමම් වැලියු එක
දෙකනේ. දෙක රිටර්න් කරලා තියෙනවා මේ. හරි නේද? min A2 C2 B3 A2 C2 කිව්වම සෙල් රේන්ජ් එකක්. A2 5 A2 C2 C2 A2 C2 right හරිද A2 C2 කිව්වහම මෙතන ඉඳලා මෙතෙන්ට 537 නේ මේ ටික අයිතද A2 C2 A2 C2 හරිනේ A2 C2 B3 ඊට අමතරව in addition B3 සෙල් එකත් ගන්න කියලා තියෙනවා 5379 making smallest the minimum number එක වෙන්නේ 3 return කරනවා right then min A1 C1 A1 cell range එකක් A1 කියන්නේ මේක C1 කියන්නේ මේක A1 C1 කිව්වහම 264 වලින් minimum එක 2 right then last one min A1 එතන A1 කිව්වම A1 included B1 C2 B1 කියලා කියන්නේ this one B1 C2 C2 අර ඉස්සෙල්ලා වගේමයි C2 එහෙනම් මෙතෙන්ට include වෙනවා මෙන්න මේ සම්පූර්ණ මේ cell range එකට ඒ කියන්නේ 6437 and in addition to making smallest එක 2 හරිද පැහැදිලිද ඔව් සර්. right very good then count function the basic count එක අපි දැනට බලමු count if ඒ වගේ count එකේ තව තියෙනවා functions ගොඩක් අපි ඒවා advanced excel කරනකොට කරමු හරි මුලින් අපි excel වල basics ටික හදාගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා හරි right so count function එකෙන් කරන්නේ මොකද්ද count එකක් ගන්නවා යා data count එක තියෙන cells වල තියෙන values තියෙන cells මොනවද කියලා තමයි එයා බලන්නේ right values තියෙන cells තමයි එයා count කරන්නේ සමහර count A1 ඒතර count එකේ sum එකේ වෙනස පැහැදිලි නේද sum එකක calculation එකක් වෙනවා හරිද count එකක calculation එකක් නෙවෙයි number of occurrence the example students ලගේ marks අපි marks වල total එකක් ගන්න නේද number of students ඇහුවොත් count එකක් තේරෙනවද වෙනස number of students නම් count එකක් total marks ගත්තොත් ඒක sum එකක් හරිනේ අන්න ඒ වගේ count A1, B1 count A1, B1 right count A1 කියලා කියන්නේ this one A1, B1 ඒ කියන්නේ මේ දෙක එතන මේක රිටර්න් වෙන දෙක A1 B1 සහ C1 කෝෂවලදී අගයන් ගණන හරි A1, B1 මෙතන වැරදි C1 යන එක අයිති වෙන්නේ නැහැ. හරි මෙතන C1 තියෙන්නේ නැහැ නේ මේක කපා ගන්න. මේක අයිති නැහැ. වැරදි. A1, B1 කිව්වහම දැන් මෙතන C1 තිබුණා නම් C1 ගන්න තිබුණා නේ. A1, B1 A1, B1 වල අගයන් දෙකක් තියෙනවා. සරි දෙකයි. C1 අයිති නැහැ ඒක වැරදි. හරි. count A1 C1 දැන් බලන්න A1 C1 කියන්නේ රේන්ජ් එක සෙල් රේන්ජ් එක A1 කියන්නේ මේක C1 කියන්නේ මේක එතන තියෙනවා සෙල් රේන්ජ් එකේ values තියෙන ඒවා තියෙනවා තුනක් ඒ සෙල් රේන්ජ් එකේ
values තියෙන ඒවා cells තුනක් තියෙනවා. 3. හරි නේද? Then count A1 colon A4. A1 A1 colon A4 මෙතෙන්ට වෙනකම්. මෙතෙන්ට වෙනකම් cells හතරක් තිබුණට A1 colon A4 කිව්වහම A4 තයි තියෙන්නේ. හැබැයි ඒකේ data නැහැ. ඒතර එන්නේ 3යි. හරි? values තියෙනේ විතරයි count වෙන්නේ. ඒතර A1 colon A4 කිව්වහම cell හතරක් එනවා. A1 A2 A3 A4 but A4 වල value එකක් නැති නිසා අපිට එන්නේ 3යි කියන්නේ. Count A1 colon C1 comma B2. A1 colon C1. A1 colon C1 මෙතෙන්ට වෙනකම්. In addition B2 cell එකත් එකතු වෙනවා. ඒතර මේ ටික සම්පූර්ණ වෙනවා. B2 cell එකත් එකතු වෙනවා. ඒතර මේ තුනේමත් values තියෙනවා. මෙතනත් values තියෙනවා. 4යි නේ. 4. Count B1 colon C3. B1 colon C3. B1 කියන්නේ මේක. B1 colon cell range එකක්. C3 begin cell address. This is begin cell address. This one is begin cell address. Right? Begin. This one is end cell address. B1 colon C3. B1 colon C3 කිව්වා මෙන්න මේ ටික ඔක්කොමයි තියෙන්නේ. Cell range. B1 colon C3. There are 6 cells and also it has content. Dedicated එහෙමයි. මෙහෙටත් වහිනවා. ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ. කැඩි දැහෙන්නේ හැමෝටම. නෑ සර්. පැහැදිලිද? මලිතට කැඩි ඇහෙනවා කියලා. මලිත එක්සිට් වෙලා. නෑ ඉන්නේ. right. ආයෙ කියන්න ඕනද මලිතී? නෑ දැන් හරි සර්. right. තේරෙනවද මේ ටික? A1 colon C1 to B2. right. ඊළඟට බලන්න count B1 colon C3. B1 colon C3. B1 colon right. B1 colon C3. B1 සිට C3 එක B1 කියන්නේ මේක. B1 colon C3. C3 කියන්නේ මේක. B1 colon C3. right. ඒතර මෙන්න මේ range B1 colon C3. හරි. ඒතර මේ cell range එකේ තියෙන count එක. values තියෙන ඒවා cells තියෙනෙත් 6යි values තියෙන 6කම. 6. right. then count A1 colon A3. A1 colon A3 කියන්නේ මෙතෙන්ට වෙනකම් A1 colon A3 comma C1 colon C3.
ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ කෑල්ලයි මේ සම්පූර්ණ කෑල්ලේ values තියෙනවා 6ක් නේද? හරිද? කවුන්ට් එක තේරුණාද හැමෝටම? තේරිච්ච නැති අය තුස්සන්? තේරුණා. හරිද? තනුපිට තේරුණාද? හරිද? ඊළඟට යමුද? මම ෆීඩ්බැක් කරන්න. හරි සර්. right. මේක අපි කරමු. What is the formula to be inserted in E2 to find the total marks scored by K Bhanu Somaratna? කියන්න බලන්න මට උත්තරේ දාන්න. What is the formula to be inserted in E2? E2 මෙතෙන්ට E2 කියන්නේ this one මෙතෙන්ට. Find the total marks scored by K Bhanu Somaratna. formula එක ලියන්න බෑ නැත්තම් කිව්වත් කමක් නැහැ. like on. mic on කරලා කියන්න. ටක් ගාලා. ඔහොම තමයි ඔයාලගෙන් අහන්නේ එක්සෑම් එකට. තියරි පේපර් එක අහන ඔය විදිහට. කවුරුද දැම්මේ නැහැ උත්තර. මම දාන්න. නැත්තම් කියාගෙන යන්න ටක් ගාලා. මම කරන්නේ. ලක්ෂාන් කාටවත් බැරිද දාන්න? දැන් අපි ඉගෙන ගන්නපු දේවල් ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න. මිහින්දි අමාවි දාලා තියෙන සුසුසු. මම දැක්කේ නෑ. තනුකි හරි. නිම්න නෙත්මි මලිති සමාධි චුලක්ෂි හරි ඔක්කොම හරි. තනුකි හරි. මාවි හරි. very good. මොකද වෙන්න ඕන? what is the formula to insert E to find the total marks scored by Bhanu Somaratna. එතකොට මෙතෙන්ට එන්න ඕන එකනේ අහන්නේ නේ.
E2 කියන්නේ මෙතෙන්ට එන්න ඕන කහන්නේ භාවන සෝමරත්න B පටන් ගන්නෙ එතන with the sum function එක කිව්වොත් sum brackets ඇතුලේ පටන් ගන්න B2 B2 colon ඉවර වෙන්නේ D2 වල B2 හරි B2 colon D. Right. Second question, what is the formula to be inserted in E3? E3 to find the average marks scored by the Vasantham Jayaraj. Average marks. මෙතෙන්ට එන්න ඕන average. කොහොමද ලියන්නේ? දාලා බලන්න chat එකට. සමානයි හා B3 colon D3 එතන function එක average කියලා ඕනේ නේද? Average. Average කියලා තියෙනවා. හරිද? Average case insensitive නේ. case එක ප්‍රශ්නයක් නැහැ. capital simple ඕනේ කියලා ලියන්න. average range එක B3 colon B3 right මේක තව විදිහකට ලියන්න පුළුවන් average function එක නැතුව ලියනවා නම් කොහොමද ලියන්නේ formula එකකින් මේව ලියන්න පුළුවන් අපිට සමානයි මේ තුනේ එකතුව ගන්න නේද B3 plus C3 plus D3 මේකට බ්‍රැකට් එකක් දාන්න divide by slash 3 නේද average එක එන්නේ තේරෙනවද ඒක right what is the formula to be inserted cell B8 to find the highest score made in the first term B8 B8 මෙතෙන්ට ගන්න highest score මේ හැමෝගෙම highest score එක what the සමානයි function max B2 max yes Max. max B2 colon B7 B7 yes 2 colon max bracket B2 colon D7 හරි නේද? එතන මේ ටර්ම් එකේම maximum marks මොකද කියලා බලන්න. Right. What the formula to be inserted in cell C8? C8, yes, C8 to find the total number of students who appeared for the term 2. Term 2 එක විතරයි. සමානයි පොඩක් පිළිවෙලින් ඉන්නේ. count අරක වැරදුනානේ. ඉස්සෙල්ලක වැරදුනා නේද? ටර්ම් එක මම බලන්න. ටර්ම් 1 එකේනේ අහලා තියෙන්නේ. මේක වැරදි. මෙන් අහලා තියෙන්නේ what is the formula to insert B find the highest score made in first term. first term තියෙන්නේ මේක ටර්ම් 1 එකේ. මෙතන. මෙතන ලියන්න ඕන අපි equal max නේද? max cell range එක B2 to B7 නේද? B2
colon B7. හරි නේද? ඉතින් මට වැරදුනා මම ටර්ම් එක බලන්න ගියේ බැලුවේ නෑ. හරි ෆස්ට් ටර්ම් ඉල්ලලා තියෙන අපේ. What is the formula to be inserted in B8 cell එකේ ලියන්න ඕන to find the highest score made in first term. මේකේ එන්නේ result එක 89. හරිද? Question 4. What is the formula to be inserted in cell C8? මෙතෙන්ට C8 එකට ලියන්න එක අහන්නේ මම මෙහෙන් ලියන්න. C8 එක අහනවා find the total number of students who appeared. එතන term 2. term 2 එකේ total number of students කොහොමද බලන්නේ? count function එකේ. count C2 colon C7. හරිනේ? What is the formula to be inserted in cell D8? D8, yeah. Find the lowest score maker third term. මෙතෙන්ට එන්න එක. Min. Min function එකයි. min function එකේ bracket ඇතුලේ D2 third term D2 colon P7. පැහැදිලිද? එරි තේරුණාද? වුණා සර්. අනිත් අයට හැමෝටම තේරුණාද? ඔව් සර්. හරි. right. ඊළඟට අපි ඊළඟට තියෙන්නේ formatting. දැන් මේ formatting කරන්න කලින් මම පොඩි තව පොඩ්ඩක් පොඩි ප්‍රැක්ටිකල් ඔයාලට කරපු එකක්ම තමයි මම පොඩ්ඩක් Excel එක මෙහෙම එකක් කරන්නම් ටක් ගාලා මේකත් කරලා අපි නවත්තමු මේක මෙතන මේක ඔයාලට කරපු එකක් ඒ වුණාට පොඩ්ඩක් ආයි පොඩ්ඩක් මතක් කරන්න උත්තරත් හරියට ගත්තා right mark sheet එකක් හදන්න right so name issue number කියලා බලන්න issue number name theory marks මම TM කියලා දානවා practical marks මම PM කියලා දානවා total dot කියලා දාමු average grade right issue number 1001 1002 ඉතින් මේක මම ස්ටුඩන්ට්ස් 5කට ගන්න මේ සිලෙක්ට් කරලා ස්ටුඩන්ට්ස් 10ක් ගන්නවා නම් මට මෙහෙම හරි example name අනික කමල් නිමල්
So theory marks 56. Practical marks. The total එක අපි ගන්න ෆන්ක්ෂන් එක ලියනවා නේද? equal sum function එක කරනවා. brackets ඇතුලේ theory marks colon practical marks. හරිද? ඊට පස්සේ මේක total marks ආවා. දැන් average marks ගන්නවා නම් අපි equal average theory marks colon practical marks. ඒක හරිනේ වන්ට. එතකොට මෙහෙම ඇද්දාම ඊළඟට කියනවා. හරිද? දැන් මෙන්න මෙතෙන්දි මට ඔයාලට මෙන්න මෙහෙම එකක්. දැන් අපි මෙතන ෆන්ක්ෂන් එක ලිව්වේ සම් එකට C2 D2 කියලානේ. C2 D2. එතකොට ඊළඟ එකට C3 D3 නේද? ඊළඟ එක C4 D4. ඊළඟ එක මෙන්න මේ විදිහට වෙනස් වෙන්නේ මෙන්න මේ ඇඩ්‍රස් සෙල් ඇඩ්‍රස් අපි ලියලා තියෙන්නේ රිලේටිව් සෙල් ඇඩ්‍රස්. රිලේටිව් කියලා කියන්නේ it may be change accordingly, right? දැන් හරි විදිහට නම් එහෙමනේ වෙන්න ඕනේ. දැන් මෙතන C2 D2 වුණාට ඊළඟ එකේ ටෝටල් එක එන්න ඕන C3 D3 නේද? ඒක එහෙම වෙනස් වෙන්න එපා. ඒ විදිහට තමයි මේ විදිහට අපි දැම්මහම අපි කියනවා රිලේටිව් කියලා, right? කියන්නේ C මේ විදිහට ලිව්වහම C2 D2 මෙතන දැම්මනම් ඊළඟ එකට අනුව C3 D3 කියලා වෙනස් වෙනවා. හරි? තේරෙනවද? එතකොට දැන් මේකේ ඇත්තටම පල්ලෙහාට යද්දී නිකන් බලන්න පුළුවන් වුණාට පල්ලෙහාට යද්දී change වෙන්නේ row number එක නේද? row number එක තමයි change වෙන්නේ. හැබැයි column එක දිගටම fix. අපි fix කරලත් නෑ. නමුත් ඒක fix තියෙනවා මේ column එකේම යන නිසා. ඒතර අපිට මේ විදිහට fix කරනවා නම් අපිට මෙතන ඉස්සරහට ඩොලර් මාක් එක දාන්න පුළුවන්. ඒතර අපි කියනවා absolute කියලා. මම absolute එක ලියන හැටි කියන rank එකේදී. හරි? ඒක අපල. ඊළඟට grade එක ගන්නව නම් if කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. අනේ ඒක කියලා දෙන්න තමයි මම මේ ගත්තේ. අපිට grade එක ගන්න ඕන 75ට වැඩි නම් A 65 75 අතර B 50යි 65 අතර C ඒ විදිහට ගන්න. right. ඉතින් අපි කොහොමද ඉස්සරම අපි pass fail විතරක් බලමුකෝ. මෙහෙම. සමානයි if function එක. if average mark එකට අනුව තමයි අපි ගන්නේ. if average එක greater than or equal 50 නම් අපිට output එක දෙන්න ඕන pass කියලා. else නැත්නම් fail. හරිද? f2 greater than or equal 50 නම් pass නැත්නම් fail. හරිද? right. ඊට පස්සේ අපි ඊළඟ ඒවටත් මෙහෙම drag කරාම ඔක්කොම pass, right? මොකද හේතුව අපිට මෙතන ඕන marks අඩු කරලා බලන්න පුළුවන් මෙයාගේ ගානක් දැරුවොත් ඒත් pass නේ. අනේ කෙනෙක් fail, right? තේරෙනවද? එමු නැත්නම් අපිට දැන් මේ pass fail නේ නැත්නම් අපිට grade එක හදාන්න පුළුවන්. grade 2 කියලා බලන්න. මෙහෙම. if average marks f2 greater than or equals 75 comma A capital A.
comma, again if I average එක F2 greater than or equals 65, comma, B. Again, if F2, sorry, brackets error, F2 greater than or equal 50. C, comma, if F2 greater than or equal 40,